දිවුල් ඔවනේ දිවුල් සුවඳක් වගේ එන්නේ ඔන්න නවසීලන්තයේ අතර මේ වින්ටර් එක යන්නේ. එතකොට අපේ ෆාම් වල සත්තුන්ට තනකොළ එහෙම ටිකක් අඩු වෙනවා පැඩකොළ. ඒ නිසා අපි වෙනම ඒගොල්ලන්ට සයිලේජ් කෑමට දෙනවා. එහෙනම් මේ සතියේ පෙන්නන්න කොහොමද අපේ දැන් අතම සයිලේජ් එක අරින්න යන්නේ සයිලේජ් ඇරලා කොහොමද අපි මේගොල්ලන්ට ෆීඩ් කරන්න කියලා මේ වීඩියෝ එකෙන් ගේන්නම්. එහෙනම් එකතු වෙලා ඉන්න අලුත් වීඩියෝ එකත් එක්කලා. හවන නවසීලන්තයෙන් දැන් එතන මේ වින්ටර් එක පටන් ගන්න තියෙන්නේ. වෙනති මෙතන තියෙනවා ග්‍රාස් සයිලේජ් එක. මේක තමයි අපි ගහපු මේ සයිලේජ් එක. දෙකම අරින්න යන්නේ මොකද මේ දැන් තව මාසයක් එකමාරක් වගේ තියෙන සත්තුන් පැටව දාන්න. මොකද මේ වෙනකොට සත්තුන්ගේ කන්ඩිෂන් හදන්න පටන් ගන්නවා. අපි දැන් පහුගිය දවස් ටික දුන්නේ තනකොළයි හේයි. හැබැයි හේවල ලකුවට එනර්ජි ප්‍රමාණයක් නැති නිසා සත්තුන්ගේ කන්ඩිෂන් ටිකක් මදි කෙනේ. ටයිම් තියෙන හැදෙන්න හැබැයි ඊට කලින් කන්ඩිෂන් හදන්න හදන කියන්නේ සයිලේජ් හැරලා සයිලේජ් මේස් එක සත්තුන්ට කැම දෙන. මොකද මේ සයිලේජ් වල එනර්ජි ප්‍රමාණයක් වැඩි. ඒකෙන් ග්‍රාස් වලක් තියෙන නිසා කන්ඩිෂන් හදන්න තමයි මේ දෙක දෙන්න හදන්නේ. අතර මේක මේ අපි කලින් මේ වගේ දේවල් ස්ටෝර් කරගන්න මේ කාලයට මොකද වින්ටර් එකට තනකොළ හැදෙන අඩුයි. ඒතර අපිට ලොකු තනකොළ ප්‍රමාණයක් දෙන්න බෑ සත්තුන්ට. තනකොළ සහ මේක දීලා සත්තුන් කන්ඩිෂන් හදන්න තමයි හදන්නේ. මේක අතර මේ ගොඩක් ෆාම් වල ඉන්නවා ෆාම් කන්සල්ටන්ට් කෙනෙක්. හැබැයි අපේ ෆාම් එකට කන්සල්ටන්ට් කෙනෙක් නැහැ. ඔක්කොම මම කරගන්නේ. මොකද අපිට හේතුන ඉදලාට තනකොළ කෑමට දෙන්නත් බෑ. මේ වගේ කෑම දෙන්නත් බෑ. මොකද ප්ලෑන් එකක් තියෙන මම පුළුවන් උනොත් දාන්න. මොකද මේ පුළුවන් මේ කියලා හිතෙනවා. ඉන්න බලන්න. මම පුළුවන් ස්ක්‍රීන් එක දාන්න. මේ වගේ මේ ඔයාලට පේනත් මේක ටිකක් ලොකු එක්සෙල් සීට් එකක් තියෙනවා. මේක මේ තමයි අපේ අවුරුද්දේ ෆීඩ් බජට් එක මන්ත්ලි වයිස් හදලා තියෙනවා. සත්තුන්ට තනකොළෙන් කොච්චරද දෙන්නේ, හේවල සයිලේජ් කීයද දෙන්නේ, මේ සයිලේජ් දෙන්නේ කිලෝ කීයක්ද, ඉන්සයිඩ් ෆීඩින් එක දෙන්නේ කීයද කියලා මේ වගේ ෆුල් බජට් එකක් හදා ගන්නවා. ඊට ඔයාලට පේනත් මෙන්න මේ වගේ අතර ග්‍රාෆ් ප්‍රස්තාර හදලා තියෙනවා. මේ කොළ පාටේ තියෙන අපි තනකොළ වලින් දෙන ප්‍රමාණය රතු පාටින් තමයි තියෙන්නේ. ඉරක් ගිහලා ඒක තමයි අපිට සාමාන්‍යයෙන් මේ සත්තුන්ට අවශ්‍ය කෑම ප්‍රමාණය. හැබැයි තනකොළ වලින් දෙන්න ගියොත් ඒක මදින් සවට මේ කහ පාට තව ටිකක් තැඹිලි පාට වගේ තියෙන අපි අපතර දෙන මේ කහ පාට තියෙන මේ සයිලේජ් එකයි ග්‍රාස් සයිලේජ් එකයි ඊට පස්සේ ඉන්සයිඩ් ෆීඩින් ඊට පස්සේ තැඹිලි පාට තියෙන අපි සාමාන්‍යයෙන් වඩ මතකයි සමයක දෙන ක්‍රොප් එක මෙන්න මේ වගේ ගොඩක් කැල්කුලේෂන් කරලා තමයි ෆාම් එක ෆීඩ් බජට් එකකට ඊට අමතරව ඩයට් ෆෝමියුලේෂන් එකක් වෙන මේ වගේ එකක් තියෙනවා. මේකේ එකින් එකට සත්තුන්ගේ එනර්ජි ප්‍රමාණය දාලා තියෙනවා. මම දැන් මේක ඔයාලට ලොකුවට තේරෙන්නේ නැති මම නිකන් දාලා අදසක් දුන්නේ. මොකද ෆාමින් කියන ෆීල්ඩ් එක ගත්තාම මේක මේ හැමෝම දන්නේ. දැන් අපේ කමෙන්ට් වීඩියෝ වලට ගොඩක් අය කමෙන්ට් දාන්නේ මේ අපෝ මොනවද මේ හරක් බලා ගන්න මොන නවසීලන්තය යන්නේ කියා. අතර මේ දැන් මේ වගේ දේවල් ටිකක් ඇඩ්වාන්ස් දේවල්. මොකද මේවා දන්නේ නැතුව ෆාම් එකක් කරන්න බෑ. ෆාම් එකේ මැනේජ්මන්ට් එකක් කරගන්න බෑ. මොකද එහෙනම් ඉතින් හැමදාම අවුරුදු ගානක් තිස්සේ ඔයාලා ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ඉන්නවා නම් අර කමෙන්ට් දානවා වගේ කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා ෆාම් එකේ ඉස්සරහට යනවා නම් කවදාද මැනේජර් කෙනෙක් විදිහට යනවා නම් එතනින් එහාට කොන්ට්‍රැක්ට් මිල්කින් වගේ අපි වගේ බිස්නස් එකක් කරන්න යනවා. එතනින් එහාටත් යනවා නම් කවදාද ෆාම් එක ඕන කෙනෙක් වෙනවා නම් මේ වගේ දේවල් දැනගන්න. මොකද හැබැයි දැන් ගොඩක් ෆාම් වල කන්සල්ටන්ට්ලා ඉන්නවා. මේ ෆාම් එකේ පහුගිය අවුරුදු ගානට කන්සල්ටන්ට් කෙනෙක් ඉඳලා නැහැ. මොකද මේ ෆාම් එක අයිති කෙනා ටිකක් වයසක කෙනෙක්. නිකන් සාමාන්‍ය විදිහට දූ ෆාම් එකක්. මං ඇවිල්ලා ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා. සත්තුන්ගේ කොලස් දැම්ම, අලුතෙන් ක්‍රොප් එකක් දැම්ම, ඊට පස්සේ ඉන්සයිඩ් ෆීඩින් පටන් ගත්තා. වගේ ගොඩක් දේවල් වෙනස් කරලා දැන් අර සාමාන්‍ය අර දැන් අපිත් ගම් වල ඉන්නවනේ සාමාන්‍ය මොනවද මේ ෆාම් වල සත්තු හරක් හදන කිරිහරක් හදන නිකන් කන්න දෙනවා එන ක්‍රිපේ මරනවා. ඒ වගේ මේ ෆාම් එක එහෙම ගිය ෆාම් එකක් දැන් ටිකක් වෙනස් කරලා ගන්න යන්නේ. මේ සීසන් එකේ ගොඩක් ටෙක්නොලොජි දාලා සත්තුන්ට හරියට තනකොළ මැල්ලා දීලා මේ වගේ බජට් හදලා. මොකද මේ ෆාම් එකේ අතර බජට් එකක් තිබුණේ අපි එනකොට ගිය අවුරුද්ද මම ඉස්සලා බජට් එකක් හදලා දැන් මේ අවුරුද්ද බජට් එකක් හදලා ෆීඩ් වැඩි කරගෙන ටික ටික ප්‍රොඩක්ෂන් එක කියන්නේ පහුගිය අවුරුදු ගානට හිටපු ප්‍රොඩක්ෂන් එකට වඩා ඉහළට ගන්න තමයි හදන්නේ. ඔන්නක සාමාන්‍ය දල අදහසක් කියමු. මොකද ෆාමින් ෆීල්ඩ් එකට එන්න ඉන්නට මම වැදගත් ඒ. රයිට් එහෙනම් බලමු මේක මේ හරින්න ටිකක් අමාරු වැඩක්. මේ තනියෙන් නෙමෙයි අරින්නේ. නදීත් ඇවිල්ලා ඉන්නවා. එයා තමයි මේ කැමරාවල් ලං හිටියේ. එහෙනම් දෙන්නත් එක අපි ටයර් අයින් කරලා පස්සේ පෙන්නන්නම් ෆීඩ් කරන එක. ටයර් දාලා වැහුවා වගේ නෙමෙයි ආපහු. දැන් ඉතින් මේව අරින්නත් ඕනේ. මේවා ටිකක් බරයි. මොකද දැන් නම් මේ මුල් ටික චුට්ටක්
ලේසි ළඟ හින්දා ආරෙන් ගියට පස්සේ දෙපැත්තට විසික් කරන්න තියෙන්නේ. මේ ටික තමයි අමාරු තියෙන්නේ. මොකද මේ පල්ලෙහා මීටර ගන්න ඕන නිසා. බලමු එන සයිලේජ් එකලා මම පෙන්නන්න කොහොමද මොනවද තියෙන්නේ කියලා. රයිට් එන බලන්න දිගටම. මේක තමයි මේ සයිලේජ් කරන එක නේ. මොකද මේක මේ අපි දැන් මාස 3-4ක් අන්තිමට ජනවාරි මාසේ ෆීඩ් කරේ. නවත්තලා තිබ්බේ. දැන් මේ ටැට්‍රේට කනෙක්ට් කරගෙන ගිහිල්ලා ඉස්සලම ග්‍රීස් කරන්න ඕනේ. ග්‍රීස් කරලා ඔක්කොම කරලා හෙට ඉඳන් සතුන්ට ඒතර කෑම මේකෙන් දාන්න යන්නේ මේ ග්‍රාස් සහ මේ සයිලේජ් එක. දැන් ග්‍රාස් එක නෑ රියා පෙන්නන්නම් ගිහිල්ලා බලමු කනෙක්ට් කරන යනකොට. Bahan ulang nih. Ya ulang gak lah. Bis gak ngem. Main. හරි. ඔන්න මේ සයිලේජ් එක ඇරියා මේ ටිකක් කරගත්තා. මේව තමයි මේ තනකොළ සයිලේජ්. මාර සුවඳයි. මේක එන්නේ මොනවා සුවඳද? දිවුල්. ඔව් නේ දිවුල් සුවඳක් වගේ එන්නේ. මාර ආසයි මේ හැතරම කණ්ඩ තිබ්බා මේ අපි හරක් නෙමෙයි හින්දා කණ්ඩේ දෙයක් නැහැ මේ. මොකද උඩ ටික ටික කළු පාටලා තියෙනවා මේ වතුර හින්දා මොකද වතුර මේ ගතිය තියෙන නිසා ඒත් සත්තු දැන් පැඩක්කට දැම්මම කනවා. දැන් මේක එහෙම දැන් හෙට පෙන්නන්නම්. සත්තු පිස්සු ඇදලා ඔය කන්නේ. මොකද මේස් එක මේ හෙටම දානවා. මොකද දැන් ඒක අරගන්න වෙලාවක් තිබුණේ නැහැ. අද මේකෙන් දීලා හෙට මේස් දානවා. බලමු ලෝඩ් කරන විදිහ කොහොමද කියලා. මේ වැගන් එක සෙට් කරන් ආවා. ග්‍රීස් ගහලා ඔක්කොම කරලා ආවේ. මම නැගලා මේ පටවන විදිහ පෙන්නන්නම්. මේ සයිලේජ් මේ ෆ්‍රන්ට් එන්ඩ් ලෝඩරේ බකට් එකෙන් ලෝඩ් කරන්නේ මේ විදිහට සාමාන්‍ය ලංකාවේ JCB බැකෝ තියෙන ඒ වගේ තමයි මේ ට්‍රැක්ටර් ලෝඩ් මේක තියෙනවා. මෙන්න විදිහට බකට් එකෙන් අරගෙන මේක අතර මේ කිලෝ ගාන මැල්ලා දාන්නේ සාමාන්‍යයෙන් මේ බකට් එකට කිලෝ මැල්ලා තියෙනවා මම කලින් 300ක් විතර අල්ලනවා. මේ සැරේ එක තව මැන්නේ නැහැ බලන්න. මොකද අපේ වැගන් එකේ ස්කේල් එකක් නැහැ. නැත්නම් සාමාන්‍ය ගොඩක් ඒවා මේ වැගන් එකේ ස්කේල් එක තියෙනවා. දැන් මේකේ වැගන් එකේ ස්කේල් එක නැහැ. ඒ නිසා අපි ඇඩ්ජස්ට් කරලා සාමාන්‍ය ගණනක් ගන්නෙ.
ඔන්න හෙට දවසට සයිලේජ් ලෝඩ් එකක් ගහගත්තා. ෂටර් එක කොහොම සෙට් කරලා තියන්නයි තියෙන්නේ උදේ ඇවිල්ලා. සත්තු අලුත් එක ෂිෆ්ට් කරනකොට ගිහිල්ලා මේ ෆීඩ් අවුට් කරන්න තියෙන්නේ. බලමු නම් හෙට උදේට කොහොමද මේ ෆීඩ් අවුට් වෙන්නේ කියලා. මෙන්න මේ හයිඩ්‍රොලික් හොලෝස් තියෙන හයිඩ්‍රොලික් හොස් වලින් තමයි මේක කැරකෙන්නේ. ඒවා සෙට් කරලා තියලා ඔක්කොම කරලා ගියාම ආව ගමන් යන්න තමයි තියෙන්නේ අරගෙන. මෙතනින් හයිඩ්‍රොලික් වැඩ කරලා ෆීඩ් අනිත් පැත්තේ වැටෙන තමයි එන්නේ. රයිට් එහෙනම් දැන් බඩගිනි ලන්ච් වෙලා යන් ලන්ච් වලට මොකද අද දවසේ වැඩ ටික ඉවරයි. ආයෙ තියෙන්නේ හෙට. එහෙනම් හෙට හම්බෙමු. මට පේන්නේ මේ අතරම හෙබ්බා කියන කට පේන්නේ නැති. මෙයාක මේ පැටියා කොහොමත් මැරලා ඉන්නේ මේ ඊයේ තමයි මේ දැක්කේ මෙයා පැටියා වැහලා ගිහලා මේ ස්ලිප් වෙලා අතර මේ පැටියා වැටලා නැහැ එක්කෝ මොකද එයා ටික අමාරුවෙන් ඉන්නේ චෙක් කරලා බලන්න යන්නේ එක්කෝ පැටියා වැහලා පැඩොක් එකේ බැලුවට පැටියා හොයාගන්න හිටියේ නැහැ. දිනලා මගදී කියන දේ සමහරට මගේ ගහලා දන්නේ මොකද මේ නෑ අද උදේත් ඉඳගෙන හිටියා එක්කෝ පැටියා ඇතුලේ මැරලා නිසා මේ වැටලා නැති නිසා අමාරුවෙන් ඉන්නවා බලන්න ඕනේ තාම පැටියා ඉන්න නෑ අද යන්න ඕනේ බලනවා අපිට දින ගන්න පුළුවන් මේ සමහර විට මේ දවසක් විතර ගිහිල්ලා නිසා ටිකක් ගම ඇති. ඉතින් ඒ විදිහට කියන පැටියා ඇහුවා නෑ මොකද මේ ඉන්නේ සම්මත පැටියා ඉන්නවා බෑට් එක කැල්ලා තියෙන්නේ ඔළුව තියෙනවා එක අතක් තියෙනවා ඒක මෙයාට පැටියා එක්ක ලොකු වැඩිමක් හරි ඒ මෙයා තාම හරියට මාස දෙකක් තියෙන පැටියා දාන්න මාස දෙකක් කලින් තමයි මේ මොකක් හරි සිත් වෙලා තියෙන්නේ එළිය නෑ ගඳයි එන අවශ්‍යලා තියෙන්නේ මොකද සර්විස් එක ඕපන් වෙලා තියෙන නැත්නම් මේව අද දාන්න බෑ හොඳට ඕපන් වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය ලොකු පැටියෙක් ලබින්න බෑ මේ ඉතින් දැන් කියලා ලබින්න ඕනේ දැක්කේ නේද අපිට මේ අද්දක දාලා ලබින්න කලින් අමාරුයි නිසා දැක්කේ දාලා ඉන්න දානවා ඒක හොඳට දැක්කම ඒක මහන්සියක් වෙනවා අන්තිමේට ආවෙත් නේද? සද්ද නැතුව තින්න අමාරුම ඇති. නැත්තම් ඉන්නේ නෑනේ. पुश करना ने नींद
දවසක් පරණයිනේ. ඉන්න. කකුල් දාගත්ත තියෙනක ඔප්පිට ඉන්ටර්නෙට් එක. මේක ලොප්පයක් දාලා මේ කකුලේ අර මෙතෙන්ට වලු කරවගෙන එතනින් ඇතුළේ දාලා ලොක් කරන්නේ. සාමාන්‍ය මේ වගේ දේවල් වෙන්නේ කාවින් කාර්ඩ් එක කාවින් මාස දෙකක් විතර කලින් මොකද පැටියා ගොඩක් පොඩි නිසා යාගේ අර මේ ඒක ලොක්කේ නෑ මේ ඉස්සෙල්ලාම අදිනකොට Come here. Hey, come here. Come here. කියන මාස දෙකක් කල් තිබ්බට තා පැටියන් ලොකු. අර තියනන්නේ අර පුල්ලි තියන්නේ. දවස් 265 විතර බුල් පැටියෙක් ඔන්න පව්වනේ ආ බලනවා. ආඩිද රයින්ද කිරිත් ඇවිල්ලායි. කිරි ඇවිල්ලා. කිරි බගා ගන්න. හැට. බෝල් එක මොන පව්වනේ. මේ තමයි දැන් මේ පැටිය හදලා ගත්තා දැන් හොඳට නැගිටලා ඉන්නවා. Come on guys. මෙයා තන ළඟ පැඩොක් එකට කොකටක් දාලා තියෙනවා. ඒකට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. පේනුම හැටියට ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්නවා. කියන ටිකක්. Oh sorry girl. I get you. අනේ ලගිය ආයෙ වුණා. Come on guys. Come on. Come on. I end.
එකට හරියයි. ඔය අතර මේ වගේ සත්තු මේ හොඳ අපි අවධානයෙන් හිටියේ නැත්තම් හොඳට සත්තු ගැන කියන්නේ සතෙක් දකින්නකොට කියන්න පුළුවන් වෙනම සතාට මොකද වෙලා තියෙන්නේ. මොකද මෙයාව දැන් අපි හදිසි හරි අද දැක්කේ නැත්තම් අපි කිව්ව හෙට කියලා හෙට ගෙනාවොත් තවත් පරක් වැඩි. මොකද අදටත් ඊයේ දැක්කට මම හිතුවේ සමහරට පැටියා තනකොළයක හැරි වැටිලා ඇති කියලා. බලනකොට පැටියා වෙලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි ගෙනහලා චෙක් කරේ. දැන් අද චෙක් කරන්න තු හෙට චෙක් කරා නම් එහෙම වෙන්නේ. මොකද ටිකක් පාරක් ඒතකොට පැටියා එළියට ගන්න අමාරු නිසා ගොඩක් වෙලාට මේ කියන්නේ දවස් දෙකක් ගියට පස්සේ මෙයා අපිට පැටිය දාන්න හිටිය කියලා හොයන්නත් බැරුව යනවා. එතකොට මෙයා ඇතුලේ පැටියා මැරලා ගොඩක් වෙලාට අම්මත් මැරෙන්න ඉඩ තියෙනවා. දැන් පේනති හොඳට යා මේ තනකොළ කනවා. මේ අර පේනති තනකොළ කනවා. තනකොළ කනවා කියන්නේ සතාගේ හෙල්ත් පැත්ත ගොඩක් හොඳයි. ඒක සාමාන්‍ය නැත්තම් සත්තු කන්න නැති වෙනවා. එහෙම වුණාම මෙයා හොඳට කනවා කියන ප්‍රශ්නයක් නැහැ. හිටිනකොට හොඳට තියෙනවා. මම හිට දිහා වගේ පේන්නන්න. අන්නකයි කියන්නේ සාමාන්‍ය ෆාමින් වල ඉන්නකොට සත්තු ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම හිටියේ නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ සත්තු මැරෙනවා. බලමු ටිකක් මහන්සි වුණා. මොකද දවසක් පරක් වෙලා සහ පොඩි කියන්නේ එයාගේ කකුල් එහෙම හයිය නැහැ. ජැක් එක දාලා ගහලා දිනකොට කැඩෙනවා. ඒකයි උනේ. හයිට එනම් බලමු. ඔන්න දෙන්න සත්තුන්ට කැවි දාන්නා බලන්න. මෙහෙන් ඉර පායෙන් එනවා. අනිත් පැත්තෙන් ලස්සනට තියෙනවා. ගොඩක් දැන් වෙලාව උදේ 8යි. හැබැයි ගොඩක් සීතලයි. අපි අද ග්ලව්ස් අතවල දාලා ඉන්නේ සීතල දැනෙනවා. මොකද කන්ද හිම තියෙනවා කියන්නේ මේ අපිට සීතල වැඩියෙන් දැනෙනවා. පේනදී වටපිටේ ලස්සන තියෙනවා. මේකල්ලෝ කෑම කකා ඉන්න දැන් ඊට උතර ගෙනත් දාන්න ඕන සයිලේජ් එක.